ආයිබෝවන්. ඉතින් රටේ මේ වෙලාවේ පවතින තත්ත්වයක් එක්ක හැමෝම අපේ මිනිසුන් වෙනුවෙන් දේවල් කරනවා අපිට පේනවා. ඉතින් අපිත් කොළඹ හීරෝස් ලියෝ සමාජයත් එක්ක එකතු වෙලා යම්කිසි වෑයමක් දරනවා අපේම සහෘදයන් වෙනුවෙන් යම්කිසි උදව්වක් උපකාරයක් කරන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි සවිය කියන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි මොකද්ද කරන්න යන්නේ කියලා. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ පළවෙනි අදියර විදිහට අපි යම්කිසි බඩුමලු ප්‍රමාණයක් අපි ලබා දුන්නා. අපේ අසල්වාසීන්ගේ සහයෝගයෙන් සහ අපිට පිටින් ලැබිච්ච සහයෝගයත් සමග දෙවනුව අපි මේ වෙලාවේ අසල්ලා ඉන්නෝ විශාල සතුන් ප්‍රමාණයක්. ඒගොල්ලන්ට අපි අපිට හැකියවරින් කෑම හදලා අපි ලබා දුන්නා. ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා. එතකොට මේ තමයි අපි දරන තුන්වෙනි වෑයම බඩුමලු ලබා දීමක් අපේම ජනතාව වෙනුවෙන්. මේ තියෙන්නේ අපි ලබා දෙන බඩුමල්ලකට අයත් වෙන දේවල්. මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ ගෙලින් තිබ්බේ. හාල් තියෙනවා, පරිප්පු තියෙනවා, හාල් මැස්ස තියෙනවා, සොයාමි, සමපෝෂ, පොට්ට කිරිතේ පැකට්, පිටිකර පොල් කිරි තියෙනවා, බිස්කට් තියෙනවා, තේකොළ වගේම මැගි තියෙනවා, සැමන් තියෙනවා, වතුර බෝතලයක් තියෙනවා. ඒ වගේම සනීපාරක්ෂක ද්‍රව්‍ය කිහිපයක් අපි ලබා දෙනවා. මේකට අයත් වෙනවා සනීපාරක්ෂක තුවා, ටූත්පේස්ට්, සබන්, ටූත්බ්‍රෂ්, පස්පම්පු පැකට් එකක් සහ මදුරු කුඩු පැකට් එකක්. ඉතින් මං හිතන්නේ මේ බඩුමල්ලක වටිනාකම රුපියල් 3000ක පමණ බඩුමල්ලක්. මම හිතන්නේ ලොකු බඩුමල්ලක් නෙමෙයි. තරුණයන් විදිහට අපිට කරන්න හැකියවරින් අසල්වාසියන්ගේ උදව්වෙන් සහ අපිට ලැබෙන පිටත සිටින අයගෙන් ලැබෙන උදව්වෙන් තමයි අපි මේ දේ කරන්නේ. ඒ වගේම තමයි තව දෙයක් පෙන්වන්න ඕනේ. මේ අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන තව ව්‍යාපෘතියකට ගෙනාපු බඩු තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ කුඩා දරුවන් සඳහා ලබා දෙන පිටිකිරි. එතකොට මේ තියෙන්නේ කුඩා දරුවන් සඳහා ලබා දෙන ඩයපර්ස්, පිටි තියෙනවා. එතකොට මේ ඒ වගේම අපි සතුන්ට ලබා දෙන්න එකතු කරගෙන යනවා. මේ ලොකු ප්‍රමාණයක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා. මේවා ලබා දෙන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඉතින් මේ ව්‍යාපෘතියත් සමග අපිත් එක්ක එකතු වෙන්න කවුරු කැමැත්තක් දක්වනවා නම් මේ පල්ලෙහෙන් වැඩින නම්බර්ස් වලට කතා කරලා අපිව කන්ටැක්ට් කරගෙන ලබා දෙන්න පුළුවන්. පිටකොට්ටේ, ඇතුල් කොට්ටේ, මිරිහාන අවට කෙනෙක් නම් අපිට ඔබේ ළඟටම ඇවිල්ලා උනත් මේ බඩු බාර ගන්න පුළුවන්. අපිට මේ වගේ භාණ්ඩ ලබා දෙනවා නම් තමයි පහසු. ඇත්තරම අපි බලාපොරොත්තු වෙනවා මේවා යම්කිසි තැනකට ගිහිල්ලා දෙන්නේ නැතුව ඒ ජනතාවගේ අතටම ලබා දෙන්න අපි පුළුවන් හැකි උපරිමයෙන් උත්සාහ කරනවා. ඒ නිසා හැකි කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක එකතු වෙන්න. අපි අපේම මිනිසුන් වෙනුවෙන් අපිට හැකියවරින් යම්කිසි උදව්වක් කරමු කියන මතක් කිරීමත් එක්ක බොහොම ස්තුතියි ඔබ සැමටම. අයිබෝන්.